මාල්නී සෙනෙහලතා පොන්සේකා රජිනි සිංහල සිනමාවේ නිලි මාතාව. මාල්නී උපත ලබන්නේ 1948 අප්‍රේල් 30 කැලණියේදී. තොරණු වියේදීම එයා රංගන ශ්‍රේෂ්ඨ වෙන්නේ 1963 වසරේදී වේදිකාගත වුණු නොරතරත වේදිකා නාට්‍යය. මේ වේදිකා නාට්‍යයේදී එයා දැක්වූ දක්ෂතා නිසාම 1965 වසරේදී ඇයට අකල් වැස්ස වේදිකා නාට්‍යයේ රංගපාන්න වරන් හිමි වෙනවා. හැබැයි මේ මාල්නීගේ දක්ෂතා නිසාම එම වසරේදී ජනප්‍රියතම වේදිකා නාට්‍ය රංගන ශිල්පිට හිමි සම්මානයට ඇය පාත්‍ර වෙනවා. ඉන්පස්සේ මාල්නීගේ තිබූ මේ අසමසම රංගන හැකියාව නිසා 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයේ රංගපාන්න මාල්නීට අවස්ථාව හිමි වෙනවා. මෙහිදී ඇය රංගපාන අති දක්ෂ රංගනය නිසාම ඇය එම වසරේ ජනප්‍රියම නිලයට හිමි සම්මානය පමණක් නෙවෙයි ඇයට එම වසරේදී ප්‍රධාන චිත්‍රපට 5කම රංගපාන්න අවස්ථාව ලැබෙනවා. මෙහෙම ආපු ඇය දශක 6ක් පුරා ශ්‍රී ලංකාව සිනමා ශ්‍රේෂ්ඨ පුරාම දිග්විජය කරමින් තමගේ නම රැඳූ මාල්නිය පුංචි බබා සිට බවතරණ දක්වා චිත්‍රපට 150ක පමණ රංගපාලා තියෙනවා. හැබැයි මේ චිත්‍රපට 150යි 130කම රංගපාලා තියෙන්නේ ප්‍රධාන චරිතය. ඒ මේ නිල් රජගේ තිබූ වාසනාවන්ත මහිමය ආදරණීය මාල්නී සෙනෙහලතා පොන්සේකා මාතාවනි චිෂ්ට මහත්තුම ඒ රංගන හැකියාවන් කිසිදාක මැකී නොයනක ඔබ හැමලෑම ශ්‍රී ලංකීය ජනතාවගේ ශිෂ්ටතන් තුළ රැඳී තිබුණු මාල්නියක්ම වූ ඔබට සුබලම. වැළඳ ගන්නෙමි හදවතින් නිමා කළ ඉම ඔබ නිතයි සීත අරනේ සුපුල් නාමල සුවඳ ගැල්වූ ජීවිතේ